අයිබෝවන් ඉතාමත් වාසනාවන්ත සුබ දවසක් වේවා සියලු දෙනාටම සුපුරුදු ආකාරයෙන් වෙනදා වගේම මේ උදය ජ්‍යොතිෂ්‍ය වාස්තු සහ ගුප්ත ශාස්ත්‍ර ආයතනය මගින් පවත්වාගෙන යනු ලබන්නා වූ මේ YouTube නාලිකාව හරහා අද දවසේත් ඔබට ඉතාමත් සුවිශේෂී වූ ජ්‍යොතිෂ්‍යමය කරුණක් ඉදිරිපත් කිරීමට තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් මේ කරුණ ඔබට ඉදිරිපත් කරන්නට යන්නේ අපි ඔබ බොහෝ අය නොදන්නා නමුත් Tamanට අනිවාර්යයෙන්ම හිමි වෙලා තිබෙනා වූ උප්පත්ති නැකත පිළිබඳව සහ එම නැකතට අදාළ කරුණු කීපයක් ගැන අපි සාකච්ඡා කරමු. ඉතින් මේ කරුණ ඔබට ඉදිරිපත් කිරීමට මත්තෙන් වෙනදා වගේම මතක් කරනවා මේ උදය ජ්‍යොතිෂ්‍ය වාස්තු සහ ගුප්ත ශාස්ත්‍ර ආයතනය මගින් පවත්වාගෙන යන මේ YouTube නාලිකාව තවමත් ඔබ විසින් subscribe කරනු මැතිනම් ඔබගේ කාරුණික subscribe කිරීම අපගේ YouTube නාලිකාවට ලබා දෙන්නට කියන කාරණාව ඔබගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් ඒ වගේම මේ වීඩියෝ අවසානය දක්වා ඉතා හොඳින් නරඹන්න කියන කාරණාවත් ඔයගොල්ලෝ සියලු දෙනාටම මතක් කරනවා. ඉතින් ඒ වගේම ඔබගේ ඉතාමත් වැදගත් වන්නා වූ කමෙන්ට් ඔබගේ ගැටලු අපගේ කමෙන්ට් තීරුවේ පළ කරන්නටත් ඔබට හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔබගේ ලයික් කිරීම, ෂෙයා කිරීම යන ආදී ඉතාමත් අගය කොට සලකනවා තවත් අයෙකුට දකින්නට මේ වීඩියෝ නරඹන්නට. ඉතින් අපි අද කතා කරන්නට සූදානම් වෙන්නේ මේ උප්පත්ති නැකත ගැන. ඉතින් ඔබ දන්නවා බොහෝ අය දැන් මා ළඟට උනත් බොහෝ මේ කේන්ද්‍ර පරීක්ෂාව සඳහා පැමිණෙනා වූ බොහෝ අයගෙන් උප්පත්ති නැකත ඔබ උපන්නේ කුමන නැකතකින්ද කියලා අහන ප්‍රශ්නෙට බොහෝ අය ගොළු වෙනවා. මොකද මේ කොතරම් කුමනාකාරයෙන් හඳහන් පරීක්ෂා කරගෙන තිබුණත් කුමනාකාරයේ කාල සීමාවක් සිට හඳහන් පරීක්ෂාවක් කරගෙන පලාපල විස්තර දැනගෙන තිබුණත් බොහෝ අය තමන්ගේ ලග්නය හැර යම් දෙයක් තමන්ගේ කේන්ද්‍රය පිළිබඳව දැනීම තරමක් අඩුයි. ඉතින් අපි නිසකව මතක් කරන්නට ඕනි තමන් උපන් ලග්නය නවාංශකයේ වගේම විශේෂයෙන්ම සාමාන්‍ය පොදු ජනතාව තමන් උපන් නැකත දැනගෙන සිටිය යුතුයි. ඉතින් ඔබ දන්නවා නැකත් 27ක් තිබෙනවා. ඉතින් ඒ නැකත් වලින් කුමන නැකතකින්ද ඔබ උප්පත්තිය ලැබුවේ? එතකොට එහෙම නැකත අධිපති ග්‍රහයා වෙන්නේ කවුද කියන කාරණාව වගේ මේ සුළු කාරණාවල් කිහිපයක්වත් ඔබ දැනගෙන සිටීම ඉතාමත් වැදගත් වෙන නිසායි අද මේ වීඩියෝ ඔබට මේ ආකාරයෙන් ඉදිරිපත් කරන්නේ. ඉතින් මම ඔබට තවත් කාරණාවක් කියන්න මේ නැකත්වල තියෙනවා මේ කොටස් තුනකට. මේ නැකත් කොටස් තුනකට බෙදලා තියෙනවා. ඔබ දන්නවා මේ එක පළවෙනි කොටස රජස් කියනවා රාජස කියලා අපි හඳුන්වනවා. ඊළඟට තාමස නැත්නම් තමස් කියලා අපි හඳුන්වනවා. ඊළඟට සාත්වික කියලා අපි හඳුන්වනවා. ඉතින් ඔබ දන්නවා ඇති බොහෝ අය දන්නවා ඇති රජස් තමස් සාත්වික කියන්නේ කුමන ආකාරයේ කරුණුද කියලා. ඉතින් මම ඔබට කියන්නම් රජස් කියන්නා වූ නැකතකින් රජස් කියන්නා වූ කොටසට අයත් වෙන්නා වූ නැකතින් මම ඔබට මේ ඉතාමත් සරලව තමයි ඉදිරිපත් කරන්නේ. මොකද ජ්‍යොතිෂයේ තිබෙනා වූ ගැඹුරු දේවල් ඔබට විග්‍රහ කිරීම ඒක ඇත්තටම තේරුමක් නැති දෙයක්. ඉතින් ඒ නිසා ඔබ මෙන්න මේ ආකාරයෙන් ඔබගේ සිහිය තබා ගත්තොත් ඔබට ඒ ප්‍රමාණවත් කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම මේ මම ඔබට කිව්ව නැකත් 27 අපි කොටස් තුනකට බෙදනවා කියලා. ඒතර ඒ කොටස් තුන රජස්, තමස් සහ සාත්වික. රාජස, තාමස, සත්ව කියනා වූ කොටස් තුනකට අපි බෙදනවා. ඉතින් එතකොට මේ රජස් කියනා වූ නැකතකින් උප්පත්තිය ලැබුවොත් ඔහුට හෝ ඇයට සුභාසුභ පොදුවේ භුක්ති විඳීමේ ඵලය නැකතට අනුව තිබෙනවා කියලා ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා. ඊළඟට මේ තමස් කියනා වූ නැකතක තමස් කියනා වූ කොටසට අයත් වෙන්නා වූ නැකතක නම් තරමක් දුරට අශුභ ඵල වැඩිවීමේ ප්‍රවණතාවයක් පෙන්වුම් කරනවා කියලා කියනවා. ඉතින් ඒ වගේම තමයි මේ සත්ව නැත්නම් මේ සාත්වික ගුණ සහිත නැකතක උප්පත්තිය ලැබුවොත් අන්න එවැනි අයට වඩාත් හොඳින් ශුභ ඵල ලැබීමේ වාග්ය හිමි වෙනවා කියලා තියෙනවා. නමුත් මේ කාරණාවල් බොහෝ වෙලාවට තමන්ට ගත වෙන්නා වූ දශාවන්, ඒ වගේම තමන්ගේ උප්පත්ති කේන්ද්‍රයේ ග්‍රහපතිත වීම, නවාංශ කේන්ද්‍රයේ ග්‍රහපතිත වීම, තමන්ට ගත වෙන්නා වූ ඒ රාෂ්ටක යන ආදියට අනුව මේවා වෙනස් වීම වෙනවා. නමුත් ඔබ ඊටම සරලව ලොකුවට කල්පනා නොකර මේ කාරණාවල් ටික හිතේ තියාගෙන නැකත් 27 අපි කොටස් තුනකට බෙදෙනවා. රජස්, තමස් සහ සාත්වික කියලා. එතකොට නැවතත් මම ඔබට මතක් කරනවා රජස් කියනා වූ නැකතකින් නම් උප්පත්තිය ලබා තිබෙන්නේ එයින් සුභාසුභ මිශ්‍ර ඵල ලැබීමේ හැකියාව පවතිනවා. වගේම තමස් කියනා වූ නැකතකින් නම් ඉපදිලා තිබෙන්නේ එයින් තරමක් දුරට අශුභ ඵල ලැබීම වැඩි වෙනවා කියලා කියනවා. ඉතින් ඒ වගේම සාත්වික නැකතකින් උප්පත්තිය ලබා තිබෙනවා නම් අශුභ ඵල නොලැබෙනවා කියලා නෙමෙයි කියන්නේ. නමුත් ශුභ ඵල වැඩියෙන් ලැබෙනවා කියන කාරණාව සඳහන් කරනවා. ඉතින් මේ නැකත් 27ට අදාළව මම ඔබට ඉදිරිපත් කරන්නම් මෙන්න මේ ආකාරයෙන්. අපි බලමු මේ නැකත් 27 කොහොමද රජස්, තමස් සහ සාත්වික කියනා වූ කොටස් වලට බෙදනවා වගේම ග්‍රහයින්ට කොහොමද
බෙදලා තියෙන්නේ කියන කාරණාව අපි මෙන්න මේ ආකාරයෙන් කල්පනා කරලා බලමු. ඉතින් විශේෂයෙන්ම කියන්නට ඕනේ මේ රවි. ඔබ දන්නවා අපේ නවග්‍රහයින් තිබෙනවා. එතකොට මේ නවග්‍රහයින් අතරින් අපි එක ග්‍රහයකට නැකත් 3 බැගින් එතකොට නම් වරක් 7ක් 3 වරක් 9ක් නේද? එතකොට එක ග්‍රහයකට නැකත් 3ක් හිමි වෙනවා. එතකොට 3 වරක් 9 27. ඔන්න ඔය ආකාරයෙන් තමයි තව අභිජිත් කියලා නැකතක් තියෙනවා. ඒක මේකට අදාළ වෙන්නේ නැහැ. අපි ඒක ගැන පසුව කතා කරමු. ඉතින් අපි දැනට අපි ව්‍යවහාරයේ පවතිනා වූ මේ නැකත් 27 අයත් වෙන්නේ කුමන ග්‍රහයින්ටද කියන කාරණාව අපි මුලින්ම දැනගෙන සිටිමු. ඉතින් රවි ඔබ දන්නවා රවි ග්‍රහයා කියලා කියන්නේ සූර්යයා. සූර්යයාට හිමි නැකත් හැටියට කැති උත්‍රපල් සහ උත්‍රසල කියනා වූ නැකත් තුන සූර්යයාට හිමි වෙනවා. නැත්නම් මේ රවි ග්‍රහයාට ඊළඟට මේ එතකොට අපි රවි ග්‍රහයා හඳුන්වන්නේ රජස් ග්‍රහයෙක් හැටියට. ඒ කියන්නේ සුභාශුභ මිශ්‍රව විඳින්නට පුළුවන් වන්නා වූ රජස් ග්‍රහයෙක් හැටියට තමයි සූර්යයා හඳුන්වන්නේ. අපි ඊළඟට බලමු තවත් රජස් ග්‍රහයෙක්. තව මේ රාජස කියනා වූ කොටසට අයත් වෙන්නා වූ තවත් ග්‍රහයෙක් තමයි සඳු. එතකොට සඳුගේ නැකත් තුන මොනවද? මේ රාජස කියනා වූ කොටසට අයත් වෙන්නා වූ නැකත් තුනක් තමයි සඳුට හිමි රෙහෙන 7 සහ සුවන. රෙහෙන 7 සහ සුවන කියනා වූ නැකත් තුන හිමි වෙන්නේ චන්ද්‍රයාට. එහෙම නැත්නම් සඳුට. එතකොට සඳුත් අයිති වෙන්නේ රජස් කියනා වූ කොටසට. අපි ඊළඟට බලමු මේ අඟහරු. එහෙම නැත්නම් මේ කුජ කියලා බොහෝ අය හඳුන්වන්නා වූ මේ අඟහරු කියනා වූ ග්‍රහයාට අයිති නැකත් තුන මොනවද කියලා. එතකොට කුජ ග්‍රහයාට අයිති වෙන්නා වූ නැකත් තුන තමයි මුව සිරස, සිත සහ දෙනට. මුව සිරස, සිත සහ දෙනට කියනා වූ නැකත් තුන හිමි වෙන්නේ කුජ ග්‍රහයාට. ඉතින් කුජ ග්‍රහයා අපි හඳුන්වන්නේ තමස් කියනා වූ ග්‍රහයන්ගේ කොටසට තමයි කුජ ග්‍රහයාව අයිති වෙන්නේ. මේ නැකත් තුන කුජ ග්‍රහයාගේ මේ නැකත් තුන අයිති වෙන්නේ තමස්. නැත්නම් මේ තාමස කියනා වූ තරමක් දුරට අශුඵල වැඩියෙන් හිමි වෙන්නා වූ නැකත් හැටියට අපි පිළිගන්නවා. අපි ඊළඟට බලමු බුද්ධ ග්‍රහයා. බුද්ධ ග්‍රහයාට හිමිවන්නා වූ නැකත් තුන මොනවද කියලා. අස්ලිස, දෙට සහ රේවති. අස්ලිස, දෙට සහ රේවති කියනා වූ නැකත් තුන අයිති වෙන්නේ බුද්ධ ග්‍රහයාට. ඉතින් මේ බුද්ධ ග්‍රහයාගේ නැකතකින් ඉපදිලා තිබෙනවා නම් ඔන්න බුද්ධ ග්‍රහයාගේ මේ නැකත් තුන අයිති වෙන්නේ මේ සත්ව ගුණ නැත්නම් මේ සාත්වික කියනා වූ කොටසට තමයි අයිති වෙන්නේ. ඉතින් සුභඵල වැඩියෙන් ලැබෙනවා කියලා තමයි ජ්‍යොතිෂයේ සඳහන් වෙන්නේ. අපි ඊළඟට බලමු මේ බ්‍රහස්පති එහෙම නැත්නම් මේ ගුරු කියනා වූ ග්‍රහයාට හිමි වෙන්නා වූ නැකත් තුන මොනවද කියලා. ඒතර ගුරු කියනා වූ ග්‍රහයාට පුනාවස, විසා සහ පුවපුටුප කියනා වූ නැකත් තුන අයිති වෙන්නේ ගුරු ග්‍රහයාට. එතකොට මේ පුනාවස, විසා සහ පුවපුටුප කියනා වූ නැකත් තුනේ නැකත් අධිපති වෙන්නේ බ්‍රහස්පති ග්‍රහයා හේවත් ගුරු ග්‍රහයා. ඉතින් එතකොට මේ බ්‍රහස්පති ග්‍රහයාත් මේ සත්ව ගුණ එහෙම නැත්නම් මේ සාත්වික කියන කොටසට තමයි අයිති වෙන්නේ. ඉතින් සුභඵල වැඩියෙන් ලැබෙනවා කියන කාරණාව තමයි ජ්‍යොතිෂයේ සඳහන් වෙන්නේ. අපි ඊළඟට බලමු මේ සිකුරු. කිවි කියලාත් බොහෝ අය ජ්‍යොතිෂයේ හඳුන්වන ග්‍රහයෙක්. කිවි කියනා වූ ග්‍රහයා නැත්නම් මේ සිකුරු කියනා වූ ග්‍රහයා නැත්නම් මේ ශුක්‍ර කියනා වූ ග්‍රහයාට හිමි නැකත් තුන මොනවද කියලා අපි බලමු. මේ සිකුරු ග්‍රහයාට අයත් වෙන්නේ බෙරණ, පුවපල් සහ පුවසල කියනා වූ නැකත් තුනම හිමි වෙන්නේ මේ සිකුරු ග්‍රහයාට. ඉතින් මේ නැකත් තුනම අදාළ වෙන්නේ රජස් එහෙම නැත්නම් මේ රාජස කියනා කොටසට තමයි මේ බෙරණ, පුවපල්, පුවසල කියන සිකුරුට හිමි නැකත් තුන අයිති වෙන්නේ. අපි ඊළඟට බලමු සෙනසුරු. ඔන්න හැමෝම බලන් ඉන්න සෙනසුරු ග්‍රහයාට හිමි නැකත්. සෙනසුරු ග්‍රහයාට හිමි නැකත් තුනක් තියෙනවා. ඒ තමයි පුෂ, අනුර සහ උත්‍රපුටුප. පුෂ, අනුර සහ උත්‍රපුටුප. ඉතින් මෙන්න මේ පුෂ, අනුර සහ උත්‍රපුටුප කියනා වූ නැකත් තුන හිමි වෙන්නේ සෙනසුරු ග්‍රහයාට වගේම එය තමස් කොටසට තමයි. ඒ කියන්නේ අශුභඵල තරමක් වැඩියෙන් ලැබෙනවා කියනා වූ කොටසට තමයි වැටෙන්නේ සෙනසුරුට හිමි නැකත් තුන. අපි ඊළඟට බලමු මේ රාහුට. මේ රාහු කියනා වූ ඡායාග්‍රහයාට හිමි වෙන්නා වූ නැකත් තුන මොනවද කියලා. විශේෂයෙන්ම මේ රාහුට හිමි වෙන්නා වූ නැකත් තුන හැටියට අන්ධ, සා සහ සියාවස. අන්ධ, සා එහෙම නැත්නම් සියාවස කියනා වූ මේ නැකත් තුන රාහු කියනා වූ ග්‍රහයාට හිමි වෙනවා වගේම මේ රාහු කියනා වූ ග්‍රහයාගේ මේ නැකත් තුනත් තාමස එහෙම නැත්නම් අශුභඵල තරමක් වැඩිපුර ලැබෙන්නා වූ කොටසට තමයි අයිති වෙන්නේ. ඉතින් අපි අවසාන වශයෙන් බලමු මේ කේතු. කේතු කියනා වූ ඡායාග්‍රහයාට අයිති වෙන්නා වූ නැකත් තුන මොනවද කියලා අපි බලමු. විශේෂයෙන්ම මේ අස්විද, මා, මුල. ඔබ දන්නවා මේ නැකත්වල ප්‍රථමයෙන්ම අපිට හම්බෙන්නා වූ නැකත අස්විද නැකත. ඉතින් ඒ වගේම අස්විද, මා නැකත, මුල නැකත කියනා වූ නැකත් තුනම කේතු කියනා වූ ග්‍රහයාට තමයි හිමි වෙන්නේ. මේ නැකත් තුනේම නැකත් අධිපති වෙන්නේ කේතු කියනා වූ ඡායාග්‍රහයා. ඉතින් මේ කේතුගේ මේ නැකත් තුනත් අපි හඳුන්වන්නේ මේ තමස් කියනා වූ අශුභඵල තරමක් වැඩිපුර ලැබෙන්නා වූ කොටසට තමයි මේ කේතුට හිමි නැකත් තුනත් පතිත වෙන්නේ. ඉතින් දැන් ඔබ මේ මොහොත වන විට දන්නවා මේ මම ඔබට ඉදිරිපත් කළා මේ නැකත් 27 හිමි වෙන්නා වූ
නැකත් අධිපතීන් කවුද කියන කාරණාව ගැන ඔබ දන්නවා. එතකොට ඒ නැකත් එම නැකත් රජස් තමස් සහ සත්ව කියනා ගුණ අතරින් කුමන ගුණයටද වැටෙන්නේ කියන කාරණාවක් දැන් ඔබ දන්නවා. ඉතින් ඒ වගේම එයින් ශුභඵල අශුභඵල ලැබෙන්නේ කොහොමද කියන කාරණාවත් ඔබ දන්නවා. ඉතින් ඔබ යම් කිසි හේකින් ඔබ උප්පත්තිය ලබන්නේ කැති උත්‍රපල් එහෙම නැත්නම් උත්‍රසල කියනා වූ නැකතකින් නම් ඔබ දැනගත යුතුයි ඔබගේ උප්පත්තිය සිදු වෙලා තියෙන්නේ රවි හේවත් සූර්යාගේ මහා දශාවෙන් කියලා. එහෙම නැත්නම් ඔබ උප්පත්තිය ලබා තිබෙන්නේ රෙහෙන හත සුවන කියනා වූ නැකතකින් නම් ඔබගේ උප්පත්තිය සිද්ධ වෙන්නේ චන්ද්‍රයා එහෙම නැත්නම් සඳුගේ මහා දශාවකදී කියන කාරණාව ඔබට පැහැදිලි ඇති මේ මොහොත වන විට. ඒ වගේම ඔබ උප්පත්තිය ලබන්නේ මෝසිරස සිත හෝ දිනට කියනා වූ නැකතක නම් ඔබ කුජගේ මහා දශාවෙන් උප්පත්තිය ලබා තිබෙනා වූ පුද්ගලෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ වගේම ඔබ උපන්නේ අස්ලිස දෙට හෝ රේවතී කියනා වූ නැකතකින් නම් නිසකවම ඔබ උපත ලබා තිබෙන්නේ බුධගේ මහා දශාවේදී. ඉතින් ඒ වගේම ඔබ උපන්නේ පුනාවස විසා හෝ පුවපුටුප කියනා වූ නැකත් තුنين එකකටදී නම් ඔබ උප්පත්ති ලබා තිබෙන්නේ ගුරු හෙවත් බ්‍රහස්පතිගේ මහා දශාවකදී කියන කාරණාව ඔබට පැහැදිලි ඇති. ඉතින් ඒ වගේම ඔබ උප්පත්ති ලබා තිබෙන්නේ බෙරණ පුවපල් හෝ නැත්නම් පෝසල කියනා වූ නැකතින් නම් ඔබ උපත ලබා තිබෙන්නේ සිකුරුගේ මහා දශාවෙන් කියන කාරණාවත් ඔබට පැහැදිලි ඇති. ඉතින් ඒ වගේම ඔබ උප්පත්ති ලබා තිබෙන්නේ පුෂ අනුර හෝ උත්තර පුටපු කියනා වූ නැකතකින් නම් නිසකවම ඔබ උප්පත්ති ලබා තිබෙන්නේ සෙනසුරුගේ මහා දශාවෙන් කියන කාරණාවත් ඔබ මතක තබා ගත යුතුයි. ඒ වගේම ඔබ උප්පත්ති ලබා තිබෙන්නේ අන්ත සා එහෙම නැත්නම් සියාවස කියනා වූ නැකත් තුනෙන් එකක නම් ඔබ උප්පත්ති ලබා තිබෙන්නේ රාහු මහා දශාවේ කියන කාරණාවත් ඔබට පැහැදිලි ඇති. ඉතින් එහෙම නැත්නම් ඔබ උප්පත්ති ලබා තිබෙන්නේ අස්විද මා එහෙම නැත්නම් මුල කියනා වූ නැකතකින් නම් ඔබ නිසකවම උප්පත්ති ලබා තිබෙන්නේ කේතුගේ මහා දශාවෙන් කියන කාරණාවත් ඔබ මේ මොහොත විතර තේරුම් අරගෙන ඇති. ඉතින් ඒ නිසා දැන් ඔබට පැහැදිලි ඇති ඔබ උප්පත්ති ලබා තිබෙනා වූ මහා දශාවත් අනුව නැකත අනුව ඔබ උපත ලබා තිබෙන්නේ කුමන මහා දශාවකින්ද? එම නැකත රජස් තමස් හෝ සාත්වික කියනා වූ ගුණාංග තුනෙන් කුමන කොටසටද පතිත වී තිබෙන්නේ කියන කාරණාවත් ඔබට පැහැදිලි ඇති. ඔබ නිසකවම ඔබගේ උප්පත්ති නැකත ගැන ඉතා හොඳ අවබෝධයක් ඔබට තිබිය යුතුයි. මොකද විශේෂයෙන් ඔබගේ ජීවිතයේදී නැකත් බලා කරන්නා වූ සියලු කටයුතු උදෙසා නැකත් බලා කරන්නා වූ කටයුතු බොහොම තිබෙනවා. විවාහ කටයුතු, නිවාස කටයුතු නේද? මේ ඒ වගේම තමන්ගේ ව්‍යාපාර ආරම්භ කිරීම කටයුතු නේද? ඒ වගේ බොහෝම කටයුතු ගොඩක් අපි නැකත් බලලා නැකත් වලට අනුකූලව තමයි සිද්ධ කරන්නේ. ඉතින් එම කරුණු අපි නැකතට කරනවා නම් ඔබට යම්කිසි කරුණක් සඳහා ඔබගේ ජීවිතේ වඩාත් වැදගත් වෙන්නා වූ යම්කිසි කරුණක් සඳහා නැකතක් සෑදීමේදී අනිවාර්යයෙන්ම ඔබගේ උප්පත්ති නැකත දැනගෙන සිටිය යුතුයි. මොකද අපි නැකතක් ඔබගේ ජ්‍යොතිෂ වේදිකාව විසින් ඔබට සාදා දෙන්නා වූ නැකත ඔබගේ උප්පත්ති නැකතට සියුම් වෙන්නා වූ ඉතාමත් වාසනාවන්ත නැකතක් විය යුතුමයි. එසේ නොවුනොත් ඔබගේ කාරණාවන් අඩාල වීමට බොහෝ හැකියාව තිබෙනවා. ඉතින් ඒ නිසා ඔබ අද මේ මොහොතේ සිටවත් ඔබගේ උප්පත්ති නැකත කුමක්ද කියලා හරියට දැනගෙන ඉන්න. මොකද ඊළඟට ඔබට පුළුවන් එම ඔබගේ ජීවිතයේ ඉදිරි කටයුතු වැදගත් කටයුතු සිදු කිරීමේදී ඔබගේ නැකතට අදාළ වන්නා වූ ඔබගේ නැකතට වඩාත් හොඳින් සිහිහුම් වෙන්නා වූ නැකත් වලට අනුකූලව කටයුතු කරගෙන යන්නට. ඉතින් තව එක කොටසක් ඔබට මම මේ වීඩියෝ නිමා කිරීමට කලින් ඔබට තව එක කොටසක් කියන්නට කැමැත්තක් දක්වනවා. ඉතින් මොකද ඔබ දන්නවා ඔබගේ උප්පත්ති කේන්ද්‍රය නැත්නම් ඔබගේ දල කේන්ද්‍රයේ ඔබගේ ලග්න කේන්ද්‍රයේ මේ ග්‍රහයින් පතිත වෙලා තියෙනවා. ඔබ දන්නවා කොටු 12කින් යුක්ත වූ මේ උප්පත්ති කේන්ද්‍රයේ කොටු 12ක් තියෙනවා. ඉතින් ඒ කොටු 12 ඔබ දැකලා ඇති ඔබගේ ග්‍රහයින් තැන් වල තැන්පත් වෙලා ඉන්නවා. ඉතින් ඒ ග්‍රහයින්ගේ බොහෝ විස්තර තිබෙනවා කරන්නට. නමුත් මේ ඒ සඳහා කාල සීමාව ඉතාම සීමිතයි. ඉතින් ඒ නිසා මම ඔබට කෙටියෙන් හැඳින්වීමක් කරන්නම්. ඔබගේ මේ උප්පත්ති කේන්ද්‍රයේ ග්‍රහයින් පතිත වී තිබෙනා වූ ස්ථාන ගැන පමණයි අපි සාමාන්‍යයෙන් දන්නවා 1 2 3 4 5 6 7 8 9 10 11 12 කියනා වූ මේ කොටු 12න් නවග්‍රහයින් ඒ තැන්වල පතිත වෙලා ඉන්නවා. ඉතින් ඒ පතිත වී සිටින්නේ ඔබ දැනගත යුතුයි ඒ රාශීන් වල වගේම පතිත වී තිබෙනා වූ ස්ථාන ඒ ග්‍රහයින් පතිත වී සිටින්නටත් නැකත් තිබෙනවා. ඉතින් ඒ නැකත් ඔබ විශේෂයෙන් ඔබගේ දල කේන්ද්‍රයේ පරීක්ෂා කර ඔබ ගණනය කරලා බලන්න ඔබගේ රවි චන්ද්‍ර කුජ බුද්ධ ගුරු සිකුරු සෙනසුරු රාහු කේතු කියනා මේ ග්‍රහයින් පතිත වී තිබෙනා වූ නැකත්. ඉතින් අන්න ඒක ඔබගේ ජීවිතයට ඔබගේ කේන්ද්‍රයේ කෙරෙහි ඉතාමත් හොඳින් බලපාන කාරණාවක්. මොකද ඔබගේ මේම ග්‍රහයින්
වැඩි ප්‍රමාණයක් මේ සාත්වික හෝ රජස් කියනා වූ විශේෂයෙන්ම සාත්වික කියනා වූ කොටසේ නම් පතිත වී තිබෙන්නේ. ඔබ උපදින විට ඔබගේ කේන්ද්‍රයේ දල කේන්ද්‍රයේ ග්‍රහයින් පතිත වී තිබෙනා වූ නැකත් ප්‍රමාණය ඔබ නැකත් 9කනේ ග්‍රහයින් 9 දෙනා පතිත වෙලා ඉන්නේ. ඉතින් ඒ නැකත් 9 අරගෙන බලන්න මේ නැකත් 9න් වැඩිපුර ප්‍රමාණයක් තිබෙන්නේ සාත්වික නැකත්ද නැත්නම් තාමස නැකද්ද නැත්නම් රාජස නැත්නම් රජස් කියනා වූ නැකද්ද කියලා. ඉතින් මේකිනුත් මේ රජස් සහ සාත්වික කියනා වූ කොටසට අයත් වෙන්නා වූ නැකත්වල වැඩිපුර ග්‍රහයින් පතිත වෙලා ඉන්නවා නම් අන්න ඔබට ඔබගේ ඉදිරි දියුණුව සඳහා ඒ තාමත් ඉවහල් වෙනවා කියන කාරණාවත් ඔබට සඳහන් කරන්න ඕනේ. ඉතින් ඔබට පුළුවන් ඔබගේ කේන්ද්‍රයේ හරියටම සමහර ජ්‍යොතිෂ්‍යවේදීන් නම් ඔබට දීර්ඝ විස්තරයක් දීලා ඇති ඔබගේ දල කේන්ද්‍රයේ ග්‍රහයින් පතිත වී සිටින්නේ කුමන ආකාරයෙන්ද සහ කුමන නැකතින්ද කියලා. ඉතින් එවැනි අවස්ථාවක ඔබට පුළුවන් ඔබගේ කේන්ද්‍රයේ මෙම ග්‍රහයින් පතිත වී සිටින්නේ රජස්ද තමස්ද එහෙම නැත්නම් සාත්විකද කියනා වූ කොටස හරියට තීරුම් බේරුම් කරගෙන ඔබට වැඩිපුර තිබෙන්නේ අශුභ නැකත්වල පතිත වී සිටිනා වූ ග්‍රහයින්ද නැත්නම් මිශ්‍ර ඵල නැකත්වල පතිත වී සිටිනා වූ ග්‍රහයින්ද නැත්නම් ශුභ ඵල කියනා වූ නැකත්වල පතිත වී සිටිනා වූ ග්‍රහයින්ද කියන කාරණාව ඔබට තේරුම් ගන්න පුළුවන්. ඉතින් එයින් ඔබට තීරණය කරන්න පුළුවන් ඔබගේ අනාගතයේ දෛවයේ කුමන ආකාරයෙන් ගත වේවිද කියන කාරණාව. විශේෂයෙන්ම මේ රජස් කියන නැකත සුභාශුභ මිශ්‍ර වෙලා ඵල දෙනවා වගේම මේ රජස් කියනා වූ ග්‍රහයින් වඩාත් ඔබට උපකාරී වෙන්නේ යම්කිසි ජන්මේකුගේ ලෞකික ජීවිතය පිළිබඳ ලෞකික දියුණුව ඔබගේ මේ ජීවිතයේදී දියුණුව පිළිබඳව තමයි වඩාත් ඔබට උපකාර වෙන්නේ. ඉතින් ඒ වගේම සාත්වික කියනා වූ ග්‍රහයින් බොහෝ වෙලාවට ඔබගේ ආධ්‍යාත්මික දියුණුව උදෙසා තමයි උදව් උපකාර කරන්නේ. ඉතින් බොහෝ වෙලාවට මේ සාත්වික ගුණ සහිත නැකත්වල නම් ඔබගේ ග්‍රහයින් වැඩි ප්‍රමාණයක් පතිත වෙලා ඉන්නේ. ඔබ ඊටාම හොඳ ගුණකරුක පුද්ගලයෙක් වෙනවා. පින් දහම් අතේ වැඩ කටයුතු කරන්නා වූ බොහොම හොඳ ගතිගුණ සහිත පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ වගේම ඔබගේ කේන්ද්‍රේ වැඩිපුර තිබෙන්නේ රජස් කියනා වූ කොටසට වැටෙනා වූ නැකත්වල නම් ඔබගේ ග්‍රහයින් පතිත වී තිබෙන්නේ. ඔබ ඊටාම සීග්‍රේන් ව්‍යාපාර වලින් රැකියාවෙන් දියුණු වෙලා උසස් තත්ත්වයකට පත් වෙන්නා වූ පුද්ගලින් බවට ඔන්නපත් වෙනවා. ඉතින් ඔබගේ කේන්ද්‍රයේ බොහෝ දුරට තිබෙන්නේ ග්‍රහයින් පතිත වී තිබෙන්නේ මේ තමස් කියනා වූ කොටසට අයිති වෙන්නා වූ නැකත්වල නම් බොහෝ වෙලාවට ඔබට ජීවිතයේ නොයෙකුත් කරදර හිරිහැර කරදර බාධක කම්කටොළු වලට මුහුණ දෙමින් ඊටම දුෂ්කරව Tamanගේ ජීවිතය ඉදිරියට ගෙන යාමට සිද්ධ වෙනවා කියන කාරණාවත් මම මේ මොහොතේ සඳහන් කරනවා. ඉතින් ඔබ මේ පිළිබඳව යම්කිසි හෝ ගැටලුවක් තිබෙනවා නම් ඔබට මේ තිරේ දිස් වෙන්නා වූ මාගේ දුරකථන අංකයට හෝ ඒ හා සැබඳුණු WhatsApp එකට ඔබගේ පැනය ගැටලුව යොමු කරන්නට ඔබට අවස්ථාව තිබෙනවා කියන කාරණාවත් සිහිපත් කරමින් ඔබ සියලු දෙනාගේම ග්‍රහයින් පතිත වීම ඊටාම සුබ අවස්ථාවක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. ඉතින් මේ ජ්‍යොතිෂමය වීඩියෝ මේ කෙටි වීඩියෝ නිමා කිරීමට යන මොහොතේ ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා ඊටමත් වාසනාවන්ත සුබ දවසක් වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අයිබෝවන්.